අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මම මෙච්චර කාල සල්ලි උපයන්න භාවිතා කරපු ට්‍රික් එකක්. ඉතින් මේක ඔයාලටත් try කරලා බලන්න පුළුවන්. මට 100%ක් කියන්න පුළුවන් ඔයා මේක මං කියන විදිහට හරියට කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ලොකු මුදලක් ඔයාට ඉතාමත් පහසුවෙන් මේ මහන්සි වෙන්නේ නැතුව, ඒ කියන්නේ මේ මහන්සි වෙන්නේ නැහැ කිව්වම ඒකෙන් හිතන්න එපා මේ උඩ බලන් හිටිය කියලා හම්බෙයි කියලා. හැබැයි ඔයා කරන වැඩේ වැඩි මහන්සියක් වෙන්නේ නැතුව ඔයාට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් මෙන්න මේ ට්‍රික් එක ඔයා හරියට ෆලෝ කරොත්. ඉතින් ඔයා දන්නවා මේ අපේ මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකෙන් තමයි මේ අපට තියෙන ආකල්ප අනුව තමයි අපට ලැබෙන මුදල තීරණය වෙන්නේ. law of attraction කියන එකෙන් කරන්නේ ඔයාගේ මනස ධනවත් පුද්ගලයෙක් හැටියට කරනවා. ඉතින් මේකට එක කට්ටිය එක විදි යූස් කරනවා. සමහර කට්ටිය දවසට කීප වතක් මම කෝටිපතියෙක් කියලා ලියනවා. ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් මම භාවිත කර ක්‍රමය තමයි මෙන්න මේ අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් මේක මේ ඇත්තම මේක මොබයිල් ඇප් එකක්. මේක නිකන් යුනිවර්සල් බැංක් එක තමයි මේකට කියන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ විශ්වය විසින් ඔයාට මුදල් ලබා දීම සිදු කරනවා. ඒ කියන්නේ හැමදාම ඔයාට මේ ඇප් එක හරහා ඔයාට චෙක් එකක් ලැබෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ ඒ මුදල වියදම් කරලා ඔයා කැමති දේවල් ගන්න. ඉතින් මේ එක්සර්සයිස් එක ඔයා දිගටම කරානදී ඔයාට ඇත්තටම සල්ලි හම්බෙන්න පටන් ගන්නවා. ඒක ඔයාට හිතා ගන්න බැරි විදිහට ඔයාට සල්ලි හම්බෙන්න පටන් ගන්නවා. ඉතින් මම කරපු නිසා කියන්නේ ඔයාලට පේනවා දැන් මගේ අතේ මේ ලක්ෂ 5ක් විතර මුදලක් තියෙනවා. ඉතින් මේ සල්ලි මට හම්බුනේ මෙන්න මේ විදියම ෆලෝ කරලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මේක පටන් ගත්තේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඇප් එක ඉන්ස්ටෝල් කරලා මෙහෙම ඉස්සරහට යන්න. ඉතින් මුලින්ම ඔයා විශ්වයට ගාණක් දෙන්න ඕන. ඉතින් මේක ඔයාට කැමති ගාණක් දෙන්න පුළුවන්. ඉතින් මම රුපියල් 5000ක් මේකට යුනිවර්සල් බැංක් එකට ඩිපොසිට් කරනවා. ඉතින් මේ ඩිපොසිට් කරනවා වගේ 10 ගුණයක් කරලා යුනිවර්සල් බැංක් එකෙන් ඔයාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් මේ චෙක් එක භාවිත කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා මේක ඩේලි ප්‍රැක්ටිස් කරද්දී ඔයා කරන ව්‍යාපාරයෙන් ඔයාට සල්ලි ගලාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේක අනිත් කට්ටියත් එක්ක ෂෙයා කරගන්න. ඔයා මේක ෂෙයා කරගන්නවා කියන්නේම ඔයාට ලොකු බ්ලෙසින් එකක් වෙනවා. එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් ආයෙත් දවසක හමු වෙමු. ස්තුතියි.